ගෞතම බුදුසසුනේ දිවැස්ලාබී භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබූ සකුලා මාරහත් තෙරණින් වහන්සේගේ ජීවිත කතාව ඉතාමත් ආශ්චර්යමත් එකක්. එක්කාත්මයක කළ පුංචි පහන් පූජාවක් සංසාරය පුරාවටම ඇයට ආලෝකය ලබා දුන්නේ කොහොමද. අද අපි කතා කරන්නේ ඒ උතුම් තෙරණියගේ අතීතු ප්‍රාර්ථනාව සහ ඇය රහත් භාවය දක්වා පැමිණි ගමන් මඟ ගැනයි. මෙම කතාව ආරම්භ වන්නේ මේට කල්ප ලක්ෂයකට පෙර වැඩවිසු පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී. එවකට ඇය හංසවතියේ ආනන්ද රජුගේ දියණියක්ව නන්දා නමින් උපත ලැබුවා. ඇය පදමුත්තර බුදුරදුන්ගේම අර්ධ සහෝදරිය. දිනක් බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුණියක් දිවස්ලාබීන් අතර අග්‍රස්ථානයේ තබනවාදුරු නන්දා කුමරියගේ සිතේ බලවත් ආශාවක් ඇති වුණා. මටත් කවදා හෝදිමක මෙවැනි තනතුරක් ලබන්නට ඇත්නම් ඇය සිතුවා. ඇය බුදුරදුන්ට මහා පූජාවක් පවත්වා තමන්ගේ ඒ ප්‍රාර්ථනාව ප්‍රකාශ කළා. එදා පදමුත්තර බුදුරජාණන් වහන්සේ අනාගත වාක්‍යයක් දේශනා කළා. කුමරිය, මෙයින් කල්ප ලක්ෂයකට පසු ලොව පහළ වන ගෞතම බුදුසසුනේදී ඔබේ මේ ප්‍රාර්ථනාව ඉටුවනු ඇතැයි කියයි. කාලය කෙමින් ගෙවී ගියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයේ ඇය බ්‍රහ්මණ පවුලක ඉපදී හුදෙකලා තාපස ජීවිතයක් ගත කළා. දිනක් ඇයට දානයක් ලෙස තෙල් ස්වල්පයක් ලැබුණා. ඇය කළේ කුමක්ද? තමන්ගේ ප්‍රාර්ථනාව සිහිපත් කරමින් කාශ්‍යප බුදුරදුන්ගේ ධාතුන් නිදන් කළ මහා සෑ රදුන් අභියස ඇය ඒ තෙල් වලින් මුළු රැය පුරාම පහන් පූජාවක් පැවැත්තුවා. මේ කුසලයේ ආනුභාවය නිසාම ඇය මියගොස් තව්තිසා දෙව්ලොව උපත ලැබුවේ අතිශයින්ම ප්‍රභාස්වර දිව්‍ය මාලිගාවකයි. ගෞතම බුදුරදුන් ලොව පහළ වන තෙක්ම ඇය ඒ දිව්‍ය සැප වින්දා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ ඇය සැවැත් නුවර බ්‍රහ්මණ පවුලක සකුලා නමින් උපත ලැබුවා. අනාථපිණ්ඩික සිටුතුමා ජේතවනාරාමයේ පූජා කරන දින ඇය බුදුරදුන්ගෙන් බණ අසා සිත පැහැදී ගිහි ශ්‍රාවිකාවක් වුණා. පසුව රහතන් වහන්සේ නමකගේ ධර්මදේශනයක් අසා පැවිදි බිමට පත් වූ සකුලා තෙරණිය වැඩි කලක් නොගොස් සියලු කෙලෙසුන් නසා උතුම් අරහත්වයට පත් වුණා. ඇය සංසාරයේ කරන ලද ප්‍රාර්ථනාව සහ පහන් පූජාවේ ආනුභාවයෙන් ඇගේ දිවැස ඉතාමත් තියුණු වුණා. දිනක් බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණීන් මාධ්‍යයේ මෙසේ වදාළා. මහණෙනි, මගේ ශ්‍රාවික භික්ෂුණීන් අතරින් දිවස්ලාභී භික්ෂුණීන් අතර සකුලා භික්ෂුණිය අග්‍රවන්නේය. කල්ප ලක්ෂයකට පෙර කළ ඒ ප්‍රාර්ථනාව එදා සාර්ථක වුණා. සකුලා මහරහත් තෙරණින් වහන්සේගේ කතාව අපට කියා දෙන්නේ කුමක්ද? පිරිසිදු සිතින් කරන ප්‍රාර්ථනාවක් සහ කැපවීමෙන් කරන පිනක් කිසිදා අපතේ නොයන බවයි. ඔබත් මේ උතුම් කතාවෙන් ජීවිතයට ආලෝකයක් ලබා ගත්තා නම් තවත් කෙනෙකුට බලන්න මේ ෂෙයා කරන්න. තෙරුවන් සරණයි.